Recording in progress. හරි අපි බලමු අද පාඩම දැන් පොඩ්ඩක්ම මතක් කරලා යන්නම් දැන් අපේ ක්ලාස් එකේ කෝස් ප්ලෑන් එකත් මම මේකේ තියෙන ඔයාලට බලා ගන්න. එතකොට අපේ ළමයි හැමෝම දැන් කොරියානු අපි භාෂාව ගැන කතා කරන්නේ. භාෂාව ඉතිහාසය හැඳින්වීම පොඩි කොටසක් අපි මුල කතා කරානේ. ඊළඟට අපේ ළමයි දැන් මෙන්න මේ කොරියානු සර අකුරු 10 අපි ඉගෙන ගත්තා. උච්චාරණය කළ හැකි සරත් අපි ඉගෙන ගත්තනේ. ඊළඟට ව්‍යංජනාක්ෂර 14ක් අපි ඉගෙන ගත්තා. මේ මුල් දවස් දෙකේ අපි කරපු ටිකනේ. ඊළඟට අපිට දැන් ඉස්සරහදී හම්බ වෙනවා සරහා සම්බන්ධ වචන. ඒක අපිට කරන්න තියෙන ඉස්සරහට ශබ්ද දෙකක් ඇති අකුරු ඉගෙන ගන්න තියෙනවා. මහා ප්‍රාණාක්ෂර ව්‍යංජනාක්ෂර වල සරවල සම්බන්ධ කිරීම අපිට කතා කරන්න තියෙනවා. එතකොට දැනට අපි මෙන්න මේ කොටස් ටික මූලිකව කතා කරා. එතකොට දැන් ඔයාලයි කෝස් එකේ වැඩ ටික යද්දි දැන් අද ක්ලාස් එකත් ඔයාලට නොමිලි ක්ලාස් එකක් යන්නේ. එතකොට සම්පූර්ණ මාස දෙකටම 1500 ක්ලාස් පේමන්ට් එක විතරයි අය කරන්නේ. එතකොට සම්පූර්ණ දැන් මම මේ කෝස් ප්ලෑන් එකේ දාලා තියෙන මොනවද ඔයාලට ඉස්සරහට වෙන පාඩම් ටික. දෙවෙනි සතියේදී අපි ඉස්සරහා වෙන දැන් අර සාමාන්‍යයෙන් කෝස් එකේ වැඩ ටික එහෙනම් මදිද? හරි දැන් එහෙනවද? ඔයාලට මේ සවුන්ඩ් එක මොකද නම් කියන මම පොඩ්ඩක් තව බලමු මේක වැඩි කරන්න පුළුවන්ද කියලා. හරි අපි බලමු එතකොට මේ දැන් කෝස් එකේ වැඩ ටික යද්දී සාමාන්‍යයෙන් මූලික කොටස් ටිකේදී අපි හතරවෙනි සතිය විතර වගේ වෙද්දී සම්පූර්ණ මූලික අකුරු කීම ටික සම්පූර්ණ ඉවර වෙනවා. ඊළඟට අපි පටන් ගන්න ඔයාලට මූලිකව කතා කරන ව්‍යාකරණ කොටස්. ඒ ටිකත් ඒ විදිහටම හරියටම මාසයක් වගේ යද්දී මාස දෙකකින් මෙන්න මේ කොටස් ටික ඉවර වෙනවා. එතකොට දැන් අපි අපේ ළමයි හැමෝටම මතක ඇති මෙන්න මේ සර ටිකනේ. අපි සර ටික කතා කරද්දී මතක ඇති මුලින්ම මම දැන් අද පොඩි සාරාංශයක් කරන්නම කියන්නම්. එතකොට අද අපි සම්පූර්ණම කතා කරන කොහොමද මෙන්න මේ සර ව්‍යංජන ටික හරියටම ලියන්නේ. අපි ඒ ටික අද ආයෙ ලියමු. එතකොට මේකේ ලියන රටාවත් එක්කම දාලා තියෙන්නේ. එතකොට ඔයාලා හැමෝටම පිළිවෙලට ලියාගෙන යන්න පුළුවන්. හරි. එතකොට මතක ඇති අපේ ළමයි හැමෝටම අපි සර කතා කරානේ. මුලින්ම අපි කිව්වා හංගුක් මල් කොරියන් භාෂාව ගැන කතා කරා. ඊළඟට අපි සර 10ක් ඉගෙන ගත්තා. ඒ වගේම ව්‍යංජනාක්ෂර 14ක් ඉගෙන ගත්තා. මෙන්න මේ 24 අපි අද ආපහු පිළිවෙලට අඩුපාඩු ටික හදලා අපි ලියමු. ඒතර ඔයාලට මම ලියන්නත් කිව්වනේ කලින්නේ. ඒ ටික අනිවාර්යෙන්ම එක සැරයක් ආපහු ලියන්න. අර කොළ ටිකේ ලිව්ව ටික පිළිවෙලට ලියාගෙන යන්න. එතකොට මතක ඇති මෙන්න මේ කොටස් දෙක තමයි අපිට මූලිකව හම්බුනේ. අපි එතකොට සර 10 කතා කළා. සර 10ත් මතක ඇති අපි උච්චාරණය කළ හැකි සර කියලා වෙනම අපි කතා කරා ව්‍යංජනාක්ෂර බිඳුව සම්බන්ධ කරලානේ. මෙතනදී ඔයාලට මතක ඇති සිරස් තිරස් කියලා සර වර්ග දෙකකුත් අපිට හම්බුණා. ඊළඟට පළවෙනි දවසේදී මතක ඇති අපි වචන හතකුත් කතා කරානේ. සර සම්බන්ධ වචන විදියට හම්බෙච්ච මූලික වචන හතක්. ඊළඟට අපි දෙවෙනි දවසේ මතක ඇති ඔයාලට කතා කරා ව්‍යංජනාක්ෂර මුලින්ම අපි කතා කරේ අකුරු 14. එතකොට කොහොමද කියලා අපි අකුරු වෙන විදියත් එක්ක කෙටි ක්‍රම ටිකෙන් අකුරු 14 මතක තියාගත්තානේ. ඊට පස්සේ මතක ඇති මේ අකුරු 14න් පස්සේ වලට මම කතා කරා ශබ්ද දෙකක් ඇති අකුරු. ඒතර අනිවාර්යයෙන්ම පළවෙනි රෙකෝඩින් එක දෙවෙනි රෙකෝඩින් එකේ ඒ ටික පිළිවෙලටම තියෙනවා. අද අපි තුන්වෙනි රෙකෝඩින් එකෙන් වලට මෙන්න මේ පළවෙනි දෙවෙනි දවස් දෙකේ කරපු සම්පූර්ණ අකුරු ටික අභ්‍යාස විදියට අපි ලියනවා. ඒතර මතක ඇති අපි ඊයේ කතා කරද්දී මෙන්න මේ ශබ්ද දෙකක් ඇති අකුරුත් කතා කරානේ. මතක ඇති කයන්න අකුරේ කයන්න ගයන්න කියෝනේ. තයන්නේ තයන්න දයන්න ලයන්න රයන්න පයන්න අකුරේ පයන්න බයන්න ඊළඟට චයන්න ජයන්න මේ වගේ අපි ශබ්ද දෙකක් ඇති අකුරු කතා කරා. ඊළඟට මතක ඇති අපි ඊයේ වලට මහ ප්‍රාණාක්ෂරත් කතා කරා. එතකොට ඒකෙත් ප්‍රධාන අකුරු හතරක් දාලා තිබ්බනේ. මේ අකුරු කොතන තිබ්බත් එකම ශබ්ද ගන්නවා කිව්වනේ. ඊළඟට අවසානයේදී අපි කතා කරා අකුරු සෑදෙන ආකාරයක්. අපි අර සිංහල විදියට ඉංග්‍රීසි විදියට කොරියන් විදියට තුනින්ම අකුරත් හැදෙන විදිය අපි කතා කරා. එතකොට අල් කයන්න යා කා කිව්වනේ. ඉංග්‍රීසි වලින් කේ කොරියන් වලින් කයන්න යා શબ્දය අපි ගත්තා. ඒ වගේ කී શબ્දෙත් අපි ගත්තා. කූ શબ્දෙත් අපි කතා කරා. ඊළඟට ඊ අපි අවසානයේ කරපු දේ තමයි මෙන්න මේ ව්‍යංජනාක්ෂර අපි ඉගෙන ගත්ත ව්‍යංජනාක්ෂර 14ක් කී. මෙන්න මේ ව්‍යංජනාක්ෂර 14ටම අපි ඉගෙන ගත්ත සර 10 වෙන වෙනම අපි ලියාගෙන ගියා. ඉගෙන ගත්ත ආසරිත් එක්ක ලිව්ව මේ 14
මං කෝ මේ වගේ අනිවාර්යෙන්ම කොළ සෙට් එකක් ලියන්නනේ. මෙන් අඩුම කොළ දෙක ගානවත් ලියන්නනේ. එතකොට ඔයාලට ටක් ගාලා මතක් වෙනවා එකක් අකුරු 10 ගානේ පිළිවෙලට ලියාගෙන යන්න කියලා මං කිව්වා. හරි. ඊට පස්සේ මේ කොටස් ටික කතා කරාට පස්සේ තමයි අපි ඊයේ පාඩම ඉවරුනේනේ. අද එතකොට පාඩමේ අපි ඔන්න කතා කරා. අද තෝර කොහොමද පාඩම ලොකු වෙලාවක් යන්නේ හේතුව අද අපි අභ්‍යාස ටික කතා කරන්නේ. මේකේ අඩුපාඩු ටික අපි පිළිවෙලට බලමු. එතකොට කොරියානු හෝඩිය ලිවීමේ අභ්‍යාස විදියට අපිට මුලින්ම හම්බෙනවා. මේක අපි ඕන ලියගමන් උඩ මේක දාලා තිබ්බා. මෝම් කියන සර කියන අර්ථේ තුංග පදේ ගත්ත ශබ්දය සංස කිව්ව අපි ලියන පිළිවෙල. දැන් එනම් සගී ලිවීම දැන් මේ වචන අපි ඉස්සරහට කතා කරමු. මේව ලියන විදිහත් එක්ක. දැනට අපි බලමු අපි මුලින්ම ඉගෙන ගත්ත අකුර. ඔයාලා හැමෝටම මතකයි. දැන් පුළුවන් නම් මාත් එක්ක ලිව්වත් කමන්නේ නැහැ. ඔයාලා නෝට් එකේ. එතකොට ආයි මේක මතක් වෙනෝනේ. ඉහළ සිට පහළට අපි ලියද්දී ඉතින් ඔයාලා අනිවාර්යෙන් පිළිවෙලට ලියන්න මේක. ලියද්දී පොඩ්ඩක් හරියට ලියවෙනව මදි. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. 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 අපි අකුරක් විදියට ගත්තනම් කොරියන් භාෂාවේ කියනවා. සිංහලෙන් කිව්වනම් ආ කියන ශබ්දේ. එතකොට අපි අනිවාර්යෙන්ම කොරියන් භාෂාවේ ශබ්ද කරද්දී ඉගෙන ගත්ත පළවෙනිම අකුර අපි කෝ ශබ්දයක් විදියට ආ කියන ශබ්දෙනේ. එතකොට මේ අකුර කොතන තිබ්බත් අපි කියන්නේ කොරියන් භාෂාවේ ආ ශබ්දයක් විදියට. ඊළඟට ඔයාලට මතක ඇති අපි දෙවෙනි අකුර විදියට කතා කරා අකුරක්. මොකක්ද අකුර? අපි දෙවෙනි ශබ්දේ ගත්තා. අර විදියමයි අකුරනේ. මං කෝ පාඩම් කරද්දි මේ අකුරු දෙක එකම විදියට යන්නේ. ඉහළ සිට පහළට වමේ සිට දකුණට වමේ සිට දකුණට. හැබැයි මේකේ අපිට කොටස් දෙකක් පේන්න තිබ්බනේ. අර අකුර විදියම තමයි. හැබැයි මේකේ කොටස් දෙකක් තියෙනවා අපිට අරස් අතට ලියවෙන. ඒතර අපි ලියද්දි පොඩ්ඩක් අවධානයෙන් ලියන්න. අපි ශබ්දයක් විදියට ගත්තනම් සිංහලෙන් නම් යා ශබ්දේ. අපි ඉගෙන ගත්තේ නම් පළවෙනි අකුර ආ එක ඊළඟට යා. ඊට පස්සේ ඔයාලට මතක ඇති මම මුල් අකුරු දෙක වෙනම වෙන් කරානේ. ආයා කියන ශබ්ද දෙක වෙන් කළා මම ඊළඟට වෙනම අකුරු හතරක් ගත්තනේ. මේකේ අපි තියෙන විදිහට ලියමු. දැන් මේකේ නම් මුලින්ම අපිට හම්බෙන ශබ්දේ තමයි වමේ සිට දකුණට ඉහළ සිට පහළට. 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 අපි ශබ්දයක් විදියට ගත්තනම් සිංහලෙන් නම් ඕ ශබ්දෙනේ. අපි මෙන්න මේක ඕ ශබ්දය ඉගෙන ගද්දි මම වලට මතක ඇති මේක අපි ඉගෙන ගත්තේ තුන්වෙනි අකුර විදියටනේ. ඒ වගේම අපිට අකුරක් හම්බුණා ඒ තියෙන අකුරමයි. අපි දැන් ඉගෙන ගද්දි ඉතින් ඊළඟ අකුර මේක අපි ගත්තේ. හැබැයි අපි මේක මතක තියාගන්න කෙටි ක්‍රමයකට එක ළඟ අකුරු විදියට ගත්ත මෙන්න මේ තියෙන අකුරම මේ තිබ්බ අකුරමයිනේ. අපි මේ අකුරම මෙතනින් අනිත් පැත්ත ගහලා ලියනවා. අපි එකක් සංකේතවත් කරන් ලියමු මෙන්න මේ විදියට. කොහොමද ඒක ලියුනේ? අර තියෙන අකුරමයිනේ. හැබැයි මොකද්ද වෙන්නේ? ඒකේ දිශාව හැරිලා තමයි ලියවෙන්නේ. මෙන්න මේ තිබ්බ අකුරමයි. එතකොට අපි මතක ඇති ඔයාලට ශබ්දෙනේ. මේක ඕ තමයි. එහෙනම් මේකත් ඕ තමයි. හැබැයි මේකේ දිශාව වෙනස් වෙද්දී අපි මේක ශබ්දයක් විදියට ගත්තේ දීර්ඝ විදියටනේ. අපේ ළමයි හැමෝටම මතක තියෙනම් මේක කොරියන් භාෂාවේ ඕ ශබ්දේ නම් මේක අපි ගත්තේ දීර්ඝෝ විදියට. එතකොට අපිට මේකේ ආවේනික හැඩයකුත් තිබ්බනේ. එක වගේමයි. මේ තියෙන අකුරමයි අනිත් පැත්ත හරවලා අපි ලියන්නේ. ඊළඟට අපි තව අකුරු විදියට ගත්ත මෙන්න මේ පස්වෙනි අකුර. මෙන්න මේ ශබ්දේ. අපි ශබ්දයක් විදියට ගත්තනම් මේකේ ඉරි කොටස් දෙකක් එක්ක තමයි ලියුනේ. වමේ සිට දකුණට වමේ සිට දකුණට ඉහළ සිට පහළට. වමේ සිට දකුණට වමේ සිට දකුණට ඉහළ සිට පහළට. වමේ සිට දකුණට වමේ සිට දකුණට ඉහළ සිට පහළට. මේක ලියද්දී වල හරියට ලියන්න මොකද එකට ලියවෙන්න ඕනද? අපි ශබ්දයක් විදියට ගත්තනම් කොරියන් භාෂාවේ කාටද මතක? මොකද්ද ශබ්දේ? අපි කතා කරානේ. ශබ්දයක් විදියට ගත්තනම් අපි කෝ යෝ කියන ශබ්දෙනේ. දැන් කෙනෙක්ට මෙන්න මේ යෝ ශබ්දේ මතක නම් අපි ඒ වගේම අකුරක් ඉගෙන ගත්තා. තවත් යෝ ශබ්දයක් නේ. හැබැයි ඒක මාරම සරලයි මේ තියෙන අකුරමයි. මේක අපි අර විදියටම ලියමු. එතකොට ඔයාලට මතක් වෙනවා.
මෙන්න මේ විදිහට ලියවෙන්නේ. ඉහළ සිට පහළට, ඉහළ සිට පහළට, වමේ සිට දකුණට. ඉහළ සිට පහළට, ඉහළ සිට පහළට, වමේ සිට දකුණට. ඉහළ සිට පහළට, ඉහළ සිට පහළට, වමේ සිට දකුණට. අපි මෙතනින් පෙන්වන්න ඕන දේ අපි නිකන් එකක් සංකේතවත් කරොත් මෙන්න මේ විදිහට තිබ්බ අකුරමයි. මේකේ දිශාව විතරක් මේ පැත්ත හරවනෝනේ. අන්න කොළ පාට කොටස් දෙක ඒ විදිහටම තියෙනවා. මෙන්න රතු පාටින් ලියුව කොටස. අපි මේක කොරියන් භාෂාවේ අකුරක් විදිහට ගත්තා. මේකත් යෝ ශබ්දයක් තමයි. හැබැයි මේක අපි ගත්තේ දීර්ඝයෝ විදිහට. ඒකට හේතුව දිශාව වෙනස් වෙද්දී අපි ගත්තේ මේක දීර්ඝ එකක් විදිහට. මෙතනත් එහෙමයිනේ. එතකොට අපි මේකේ සමාන ලක්ෂණ දැක්කනේ. ඊළඟට මෙන්න මේ 6න් පස්සේ අපි ඊළඟ අකුරු දෙකත් වෙනම ඉගෙන ගත්තා. මේකෙත් අපි සමානකමක් දෙක වෙලම හැමෝටම මතක ඇතිනේ. අපි කිව්වා 7 වෙනි අකුර විදිහට මෙන්න මේ ඌ ශබ්දය අපි ඉගෙන ගත්තා. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. ඉංග්‍රීසි අකුරක T අකුර වගේමයි. හැබැයි උඩ කොටස ටිකක් විශාලව අපි ලියන්නේනේ. අපි කෝ අකුරක් විදිහට ගත්තනම් කොරියන් භාෂාවේ ඌ කියන ශබ්දේ. දැන් කෙනෙක් මේක ශබ්දයක් විදිහට ඌ අකුර ගත්තනම් මේ 8 වෙනි අකුරත් ඒ විදියමයි. ඒකේ ආවේනික හැඩයක් තියෙනුනේ. අර විදියටම මේකෙන්නේ කොටස් දෙකක් කියන එක විතරමයි. අපි එතකොට ශබ්දයක් විදිහට ගත්තා. මේක ඌ ශබ්දේ නම් අපි මේක කියන්නේ ශබ්දයක් විදිහට කොරියන් භාෂාවේ යූ ශබ්දේ. එතකොට ඕන කෙනෙක්ට කොතන දැක්කත් මතකයි මේකේ ආවේනික හැඩයක් තියෙනනේ. අපිට එතකොට මේ අකුරු දකිද්දී මතකයි මේක ඌ ශබ්දේ. මේක යූ ශබ්දේ. එක ළඟම හැඩයක් තියෙන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත අන්තිම අකුරු දෙක ලේසිම අකුරු දෙක අපි 9 වෙනි අකුරු විදියට ඉගෙන ගත්තේ ඒකනේ. ඒක අපි කොහොමද ගත්තේ? මාරම ලේසි සිංහලෙන් යටින් ඉරි කැල්ලක් ලියනවා වගේනේ. අපි කොරියන් භාෂාවේ ශබ්දයක් විදියට ශබ්දේ. සමහර අය ලියද්දී ඉතින් යටින් ඉරි කැල්ලක් අඳින හේතුව අපි ශබ්ද විදියට මේක ගන්න නිසා. ඊළඟට අපි අන්තිමට ඉගෙන ගත්ත අකුර තමයි ඊ ශබ්දනේ. ඒකත් මාරම ලේසි ඉහළ ඉඳන් පහළට නිකන් ඉරි කැල්ලක් ලියනවා කියලා ලියන්න තියෙන කොරියන් භාෂාවේ ඊ ශබ්දනේ. අපි කිව්ව සිංහලෙන් නම් අකුරක් විදියට ඊ ශබ්දේ. ඔන්න ඔය ටික තමයි අපි එහෙනම් මූලික සර විදියට කතා කරේ. අපි ළම හැමෝටම මේ ටික මතකද මොන හරි අවුල් තැනක් තියෙද අපහැදිලි තැන? නැත්නම් ලියද්දි මතක හිටියේ නැද්ද? නැත්නම් ලිව්වද මොකද උනේ? හැමෝම ලිව්වද මොකද උනේ? අනිවාර්යෙන්ම ලියන්න හොඳේ. නැත්නම් මේක මේ ඔලුවට යනවා මදි. මොකද හරියට ලිව්වනම් කොළ තුනක් ආයි බලන්න දෙයක් නැහැ. එක අකුරක් හරි අවධානයෙන් ලියන්න. ඒතර මේකේ අකුරු ලියලම විතරක් නෙවෙයි අපිට වචනත් අපි කතා කරන්න ඕනනේ. වචන ටික කතා කරද්දී වලට මේ ටික හරියටම මතක හිටිනවා. හරි හැමෝටම තේරෙනවද? මොන හරි අවුල් තැනක් තියෙද? ඔයාලට මං කියන එක පොඩ්ඩක් ඇහෙනව මදිද? මොන හරි තියෙනනම් අනිවාර්යෙන් කියන්න නේ. හරි. දැනට කර ටිකේ මොන හරි අවුල් තැනක් තියෙද ඔයාලට? අපි කතා කරපු සර ටිකේ. අපි දැන් එතකොට පිළිවෙලටම සර 10 තමයි මේ කතා කරේ. සර 10න් එකක් අකුරක් ඉතින් එක අකුරක් 5 ගානේ අපි ලිව්වා. ඔයාලා අනිවාර්යෙන් මේකේ අකුරු 10 ගානේ මං කිව්ව ලියන්නනේ. මේ විදිහට අනිවාර්යෙන්ම හැමෝම ලියන්න. එතකොට මේක ඔයාලා ටක් ගාලා මේක හුරු වෙනවා. හරි. ඔය අපි කතා කරේ අපිට තිබ්බ සර ටිකනේ. දැන් අපි කතා කරන්න යමු ඊළඟට අපිට කොරියන් භාෂාවේ හම්බෙන මෙන්න මේ සර විතරක් ලියලා බෑනේ. අපි ඉගෙන ගත්ත කොරියන් භාෂාවේ සර ලිව්වට අපිට කවදාවත් අපිට එහෙම ලියන්න බෑනේ. වචනයක නම් අනිවාර්යෙන්ම ව්‍යංජන අක්ෂරයක් සමග තමයි ලියවෙන්න හේතුව අපි ඉගෙන ගත්ත විශේෂ මාතෘකාවක් විදිහට උච්චාරණය කළ හැකි සරනේ. අයි අපි එහෙම එකක් ඉගෙන ගත්තේ කවදාවත් අපිට සර තනිව ලියන්න බෑ. අපි ඉගෙන ගද්දි මුලින් ලිව්ව තමයි. හැබැයි අපි කවදාවත් වචනයක තියෙනම් අනිවාර්යයෙන්ම ව්‍යංජන අක්ෂරයක් එක්ක තමයි සරයක් ලියන්නේ. සර තනිව ලියන්න බෑ. ඒ නිසා අපේ ළමයි පළවෙනි දවසේ ව්‍යංජන අක්ෂර 14ම දන්නේ නැහැනේ. අපි එක ව්‍යංජන අක්ෂරයක් ගත්ත ඒ 14න් එකක්. ඒකට අපි කිව්ව බිඳුව කියන ව්‍යංජනේ. ඒකේ විශේෂත්වයක් මතක තියවලා හැමෝටම මේකේ කිසිම ශබ්දයක් නැහැනේ. ඒ නිසා අපි මේක සරෙත් එක්ක සම්බන්ධ කරලා කියද්දී සරේ ශබ්දෙමයි අපිට එළියට එන්නේ. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. අපි බලමු
ඔයාලට මේ යද්දි හරි කමන්නේ තියෙනම් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. ප්‍රශ්න මොනවා හරි ලියද්දී ආපු ගැටලු අනිවාර්යෙන්ම මෙතන කතා කරන්න ඕන. මොකද එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ. නැත්තම් මම ලියන් ගියාට වැඩක් නැහැ නේ. ඔයාලගෙන් අඩුපාඩු ටික පොඩ්ඩක් අහන්න ඕන. හරි. අපි බලමු එතකොට අපි මේක දැන් මේ පිළිවෙලට ලියන් ගමු. මේක දැන් අපි ළමයි දන්නු ඊ ශබ්දය අපි කතා කරන්නේ නේ. හරි. එතකොට දැන් බිඳුවත් එක්ක ඊ එක අපි ලියද්දී බිඳුව ලිව්ව ඊ ශබ්දේ. බිඳුව ලිව්ව ඊ ශබ්දේ. බිඳුවත් එක්ක ඊ එක. මේකට අපි විශේෂ නමක් කිව්ව කාටද මතක? සර වර්ගයක් කිව්වනේ. මොකද්ද මේ සර වර්ගය? කාටද මතක? ටක් ගාලා කියමු. වැරදුනාට කමක් නැහැ. අපි සර වර්ගයක් කිව්ව මේ සර වර්ග දෙකක් අපිට හම්බුණානේ නේ. කාටද මතක? අපි කිව්ව එකක් සිරස් අනිත් එක තිරස්නේ. සර වර්ග දෙක ඔන්න ඔය වර්ග දෙක. එකක් සිරස්සර අනිත් එක තිරස්සර. එතකොට මේ අකුර වලට දැක්කම මොන වගේද පේන්නේ? අපිට නිකන් දැක්කමත් පොඩි දෙයක් පේනෝනේ. මොකද හිතෙන්නේ? අකුරේ සිරස් කොටස් වැඩි නම් අපි කෙලින්ම ගන්න සිරස්සර විදියට. තිරස් කොටස විශාලයි නම් අපි ගන්න තිරස්සර. මේක දකිද්දිම පේනෝනේ සිරස් ඉරක් නැති. අපි එහෙනම් මේක කියන සිරස්සරයක්. කොරියන් භාෂාවේ අපිට හම්බෙන සිරස්සරයක් විදියට තමයි ගන්නෙ. එහෙනම් ඊ කියන සිරස්සරේ. කොහොමද අපි ව්‍යංජනෙත් එක්ක ලියන්නේ? බිඳුවත් එක්ක ඉස්සරහින් ලියනවානේ. හරි. ඊළඟට අපේ ළමයි හැමෝම දන්නා ශබ්ද කොහොමද ලියන්නේ? බිඳුව ලිව්වා ඉස්සරහින් ලියනවා එකනේ. එතකොට විශේෂත්වයේ අනිවාර්යෙන්ම සිරස්සරයක් නම් ව්‍යංජනයට ඉදිරියෙන් එන්නේ. ව්‍යංජනයක් තියෙනම් ව්‍යංජනයට ඉදිරියෙන් තමයි එන්නේ. සරි. බිඳුවට ඉදිරියෙන්. බිඳුවට ඉදිරියෙන්. බිඳුවට ඉදිරියෙන් තමයි ලියන්නේ. එහෙනම් අපි ඉගෙන ගත්ත ආසරි. දැන් මේ ඊළඟ අකුරත් ඔයාලට පේනවා ඇති සිරස් විදියට තියෙනනේ. එහෙනම් අපිට ආයි බලන්න දෙයක් නැහැ. අපි ශබ්ද කරද්දී බිඳුවත් එක්ක යා එක. බිඳුවත් එක්ක යා එක. බිඳුවත් එක්ක යාසරි. බිඳුවත් එක්ක යාසරි. එහෙනම් අපි කිව්ව ශබ්දයක් විදියට යා කියන ශබ්දේ. එහෙනම් ව්‍යංජනෙට ඉදිරියෙන් ඔන්න ලිව්වා. සිරස්තර නිසා. ඊළඟට අපිට හම්බෙනවා බිඳුවත් එක්ක ඕසරි. බිඳුවත් එක්ක ඕසරි. බිඳුවත් එක්ක ඕසරි. බිඳුවත් එක්ක ඕසරි. ආයෙ ලියනවා නම් බිඳුවත් එක්ක ඕසරිනේ. එහෙනම් අපි ශබ්ද විදියට ගත්ත මෙන්න මේ විදියට අපි ඉගෙන ගත්ත ඕ ශබ්දේ. ඊළඟට අපි ඉගෙන ගත්ත දෙවෙනි මේ අකුර අපිට ගන්න පුළුවන් බිඳුවත් එක්ක යෝ ශබ්දේ. බිඳුවත් එක්ක යෝ ශබ්දේ. බිඳුවත් එක්ක යෝ ශබ්දේ. බිඳුවත් එක්ක යෝ ශබ්දේ. ලියද්දී වල හඳුර ලියන්න බිඳුවත් එක්ක යෝ ශබ්දේ. අපි ශබ්දයක් විදියට ගත්තනම් කියනවා මේක එකතු වෙන්න ලියන්න හොඳේ. මේකේ මං හිතන්නේ මේක වැරදි. හරි එකේ මේ සාමාන්‍යයෙන් මේක එකට ලියවෙන්නේ. ස්පේස් එකක් තියන්නේ. මේ අපි යෝ ශබ්ද ගත්ත කොරියන් භාෂාවෙන් එහෙනම් මෙන්න මේ විදිහට සිංහලෙන් නම් අපි යෝ කියවනේ. ඔන්න ඔය විදිහට ලියවෙන්නේ. ඊළඟට අ ශබ්දෙත් එක්ක අපි ඉගෙන ගත්ත නිකම්ම බිඳුවත් එක්ක ඒක නම් මාරම ලේසියිනේ. බිඳුව ලිව්ව යටින් අ ශබ්දේ. බිඳුව ලිව්ව යටින් අ ශබ්දේ. දැන් මේකේ කාටද මතක මේ මොකද්ද සර වර්ගය? අපිට දකිද්දිම පේනවා. මොකද කියන්නේ උත්තරයක් දෙමුද බලන්න. මොනවද මේ තියෙන්නේ? මොන සරයක් වගේද පේන්නේ අපිට? අපි මේක ගන්නේ තිරස්සර විදියටනේ. ඒ තිරස්සර විදියට ගන්න තිරස් කොටස විශාලයිනේ. කෙලින්ම කොහොමද තිරස් කොටසක් තමයි තියෙන්නේ. එහෙනම් කෙලින්ම තිරස්සරයක් තමයි මෙන්න මේ යෝ ශබ්දේ. ඊළඟට මතක ඇති ඔයාලා හැමෝටම අපි ඉගෙන ගත්ත දීර්ඝෝ එකනේ. කොහොමද එනම් බිඳුවත් එක්ක ඕ ශබ්දේ. බිඳුවත් එක්ක අපි කියද්දී ඉතින් දීර්ඝෝ එක තමයි. බිඳුවත් එක්ක දීර්ඝෝ ශබ්දේ. බිඳුවත් එක්ක දීර්ඝෝ ශබ්දේ. දැන් මේකෙත් අර වගේමයිනේ. මේකේ අපිට තිරස් කොටස විශාලත්වයෙන් වැඩි. එහෙනම් මේක තිරස්සර විදිහට තමයි ගන්නෙ. මම අර සංකේතවත් වෙන්න එකයි ලිව්වේනේ. දැන් මෙන්න මේ ඔක්කොම සිරස් ව්‍යංජන අක්ෂර ඉදිරියෙන් ආපු මොනවද? සිරස්සර. මේ ඔක්කොම සිරස්සරනේ. මෙන්න මෙතනින් පස්සේ තිරස්සර. හැබැයි දැන් ඒකේ තව දෙයක් පේනුනේ.
ව්‍යංජනයට කොහෙන්ද තියෙන්නේ? සිංහලෙන් කිව්වනම් ව්‍යංජනයට පහලින් තියෙන්නේ. මෙන්න ව්‍යංජනයට පහලින් තමයි සරේ තියෙන්නේ. ව්‍යංජනයට පහලින් සරේ ලියන්නේ. ඕක තමයි අපිට ඉගෙන ගන්න ඕන පොයින්ට් එක. ඔච්චරයි තියෙන්නේ. සර වර්ග දෙක අඳුරගද්දී මෙන්න මේ සරවලදී අපි කොහොමද ලියන්නේ? ව්‍යංජනයට ඉදිරියෙනුයි ව්‍යංජනයට පහලිනුයි. ඉදිරියෙන් ලියන්නේ සිරස්සේව නම්, තිරස්සේව නම් මෙන්න මේ විදිහට පහලින් ලියන්නේ. මෙන්න ව්‍යංජනේ මෙන්න පහලින් ලියනවා. 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 ව්‍යංජනේ පහලින් ලියනවා. මොකද්ද මේ શબ્දේ? අපි શબ્දයක් විදිහට ඉගෙන ගත්ත යෝ තමයි. හැබැයි මේක දිශා වෙනස් නිසා අපි ගත්තේ දීර්ඝ යෝ විදිහටනේ. එතනත් එහෙමයිනේ. හරි, ඊළඟට අපි බලමු එනවද? Recording in progress. හරි, අපි ළම හැමෝටම එනෝනේ. එනවද? හරි, මං හිතනවා එනවා ඇති. අපි බලමු මේ මෙතන අපිට ඊළඟට තිබ්බ શબ્දේ. අපි සිංහලෙන් කිව්වනම් ඌ શબ્දෙනේ. කොහොමද අපි ඒක ගන්නෙ? අපි શબ્දයක් විදිහට ගත්තනම් ඌ શબ્දේ කොහොමද ගන්නෙ? බිඳුවත් එක්ක ඌ શબ્දෙනේ. බිඳුවත් එක්ක ඌ શબ્දේ. බිඳුවත් එක්ක ඌ શબ્දේ. බිඳුවත් එක්ක මේක නම් ගොඩක්ම ලේසියිනේ. බිඳුවත් එක්ක ඌ શબ્දේ. සිංහලෙන් කිව්වනම් ඌ શબ્දෙනේ. අපි શબ્දයක් විදිහට කෙලින්ම කියන්න පුළුවන් ඌ શબ્දේ. කොහොමද ලිව්වේ? බිඳුව කියන ව්‍යංජනයට පහලින් තමයි කෙලින්ම එන්නේ නේ. අපි සාමාන්‍ය ව්‍යංජනයට පහලින් ලියන්නේ මොනවද? දැන් ඔයාලට මතක් වෙන්න ඕන. අපි කිව්වොත් තිරස්සරනේ. ව්‍යංජනයට පහලින් ලියන්නේ මේ. මෙතනත් එහෙමයි මේ. ව්‍යංජනයට පහලින් තමයි ලියන්නේ තිරස්සර. ඊළඟට අවසානයේට අපිට හම්බෙනවා මෙන්න මේ යූ શબ્දෙනේ. බිඳුවත් එක්ක යූ શબ્දේ. බිඳුවත් එක්ක යූ શબ્දේ. බිඳුවත් එක්ක යූ શબ્දේ. බිඳුවත් එක්ක යූ શબ્දේ. ආයෙ ලියනවා නම් ඒත් එහෙමයිනේ. බිඳුවත් එක්ක යූ શબ્දේ. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි කතා කරපු සර ටිකට අපි මේ ව්‍යංජනාක්ෂරයක් විදිහට බිඳුව දාලා ලියපු විදියනේ. හරි, අපි යමු ඊළඟට. මේ ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙද අපේ ළමයි හැමෝටම? නැත්නම් ඔයාලට තේරුණාද? මොනවා හරි තියෙනම් අනිවාර්යෙන්ම අහන්න. මොකද මේ දැන් මෙතන අපි අභ්‍යාසනේ කරන්නේ නේ. දැන් මුල් දවස් දෙකේ අපි කතා කරා පාඩම කරන විදිහේ ටික එතනත් තේරුන්නේ නැත්නම් මෙතනින් අනිවාර්යෙන් ඔයාලට ඒ ටික මම කියලා දෙන්න ඕන. මෙතනින් හරියටම අල්ලගෙන යමු. එතකොට අභ්‍යාස ටික වැඩි ඉවරයි. ඊට පස්සේ පිළිවෙලට අපි වචන ටික තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? මොනවා හරි ඔයාලට අහන්න දෙයක් තියෙද? අපි ඊළඟ කොටසට යමු වෙනන්නේ. හරි, මොනවා හරි තිබුණොත් අනිවාර්යෙන්ම ඔහොම අහන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ ව්‍යංජනාක්ෂර. එහෙනම් මෙන්න මෙතනදී අපිට හම්බෙනවා මෙතන මාතෘකාවක් දාලා තිනවා. චාම් කියන ව්‍යංජනාක්ෂර විදියට සගී කියනවා. අපි ඉස්සරහට මේ ලියන විදිය මේ වචන අපි කතා කරමු. ව්‍යංජනාක්ෂර ලිවීම ගැන තමයි අපි කතා කරන්නේ. අන්න මුලින්ම අපිට අකුර විදියට දාලා තිනවා කයන් අකුර. දැන් අපේ ළමයින්ට මතක ඇතිනේ. මම ලියන විදිය කිව්ව නිකම්ම එල් අකුර අනිත් පැත්ත ගහලා වගේ අපි ලියන්නේ. කොරියන් භාෂාවේ කයන් අකුරනේ. කයන් අකුර. දැන් මෙන්න මේ මැරදි අපි ලියද්දි ඉතින් හරියටම ඔයාලා නෝට් එකේ ලියද්දි මෙන්න මේ විදිහටම ලියන්න. කයන් අකුර. අපි සිංහලෙන් කිව්වනම් අකුරක් විදියට කයන්නනේ. මාරම සරලයි. දැන් කෙනෙක්ට මෙන්න මේ කයන් අකුර පුළුවන් නම් මම ඔයාලට කිව්ව ලේසිම ක්‍රමෙනේ. තව කෙනෙක්ට ලියන්න ඕන නයන් අකුර. කොහොමද නයන් අකුර ලියන්නේ? මේ තියෙන අකුරම අනිත් පැත්ත ගහපු එක විතරයි කරේනේ. මෙන්න මේ විදියට. මේක ඊතලේ දාලා තියෙන ලියන විදිය නෙමෙයි. පළවෙනි කොටස මෙහෙම්ම ගන්නවා අපි. කෙලින්ම නයන් අකුර ලියන්න පුළුවන්. කයන් අකුරත් කෙලින්ම ලියන්න පුළුවන්. අපි කිව්වේ නම් කොරියන් භාෂාවේ නයන් අකුර. ඒතර කෙනෙක්ට මේක පැටලෙනකොටත් මම ක්‍රමයක් කිව්වනේ. නයන් අකුර මෙහෙමනේ අපි සිංහලෙන් ලියන්නේ නේ. මෙන්න මේ අකුරේ හැඩේ පැත්ත තමයි නයන් අකුර මේ කැල්ල තියෙන්නේ. ඒතර කෙනෙක්ට මේක පැටලෙන්නේ නැහැ. ඒ විදිහට හිතුවට පස්සේ ඊළඟට අපිට හම්බුන අකුරක් විදිහට කොරියන් භාෂාවේ
ව්‍යංජනාක්ෂර විදියට හම්බෙච්ච මෙන්න මේ තයන් අකුරනේ. පළවෙනි කොටස මේ විදියට අපි ඉගෙන ගත්ත ශබ්දේ. මම මතක තියාගත්තෙත් කිව්ව ගත්ත විදියනේ. ඊළඟට දෙවෙනියට එකතු කරා අපි ඉගෙන ගත්ත මෙන්න මේ න ශබ්දේ. ඒක එකතු වෙලා තමයි හැදුනේ. ලියද්දී ඔන්න ඔය විදියට පළවෙනි කොටස දෙවෙනි කොටස පළවෙනි කොටස දෙවෙනි කොටස පළවෙනි කොටස දෙවෙනි කොටසනේ. අපි කොරියන් භාෂාවේ අකුරක් විදියට තයන් අකුර කොහොමද හැදුනේ? ශබ්දේ නයන්නයි. ඉගෙන ගත්ත කියන සැරේ මතක ඇති හැමෝටමනේ. ඒකත් එක්ක නයන්න අකුර. හරි. ඊළඟට අපි බලමු. මේකෙත් මම තව දෙයක් කිව්වනේ. ඔයාලට කෙනෙක්ට පැටලෙනවා නම් මේ වගේ තයන් අකුරු දෙකයි අපිට හම්බෙන්නේ කොහොමද? එතකොට සිංහලෙන් තයන්න වගේ මේකේ පොඩි ආවේනික හැඩයක් තියෙනනේ. මං කියන්නේ මේක තයන්න කියලා. හැබැයි මේ සිංහල අකුරට ළඟින් යන සමානකමක් තියෙන අකුරනේ. පොඩ්ඩක් හැඩේ. ඒ නිසා අපිට මේ අකුරු දැක්ක ගමන් හිතන්න පුළුවන් කොරියන් භාෂාවේ තයන්න විදියට. ඊළඟට අපිට හම්බුන ලයන් අකුරනේ. ඔන්න දැන් මේ ලියන පියවරෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් අපි ඉගෙන ගත්ත අකුරු ටිකනේ. පළවෙනි පියවරේ කාටද මතක දැන් අකුර? මොකක්ද අකුර? දන්න කෙනෙක් ඉන්න අනිවාර්යෙන් කියන්න බලන්න. අපි දැන් මේ දැන් කතා කරානේ. අකුරක් විදිහට ගත්තා නම් කයන් ඉගෙන ගත්තා. දෙවනි පියවර අපි ඉගෙන ගත්ත ශබ්දෙනේ. මෙන්න මේ විදිහට කැලලක් වගේ. තුන්වෙනි පියවර අපි ඉගෙන ගත්ත නයන් අකුර. මෙන්න ශබ්දේ කන තුන එකතු වෙලා තමයි කොරියන් භාෂාවේ සිංහලෙන් කියවනම් ලයන් අකුර හැදෙන්නේ. ලියද්දී ඔන්න පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක පළවෙනි එක දෙවෙනි එක සෝරි මේක එකට සම්බන්ධ වෙන්න තුන්වෙනි එක පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක අපි කොරියන් භාෂාවේ අකුරක් විදිහට ලයන් අකුර. ඒකත් එතකොට මේ අකුර විදියමයිනේ. අපි සිංහලෙන් S එක ඉංග්‍රීසි වලින් S එක ලියන්නේ නේ. S අකුර වගේ අනිත් පැත්ත ගහලා ලියන එකක් තමයි කොරියන් භාෂාවේ ලයන් කියන්නේ. ඒ විදියමයිනේ. ඒකේ අනිත් පැත්ත තියෙන්නේ. ඊළඟට අපිට හම්බෙන මයන්න අකුර මේක මාරම ලේසි. අපි සිංහලෙන් මයන්න මෙහෙම ලියනවනේ. මයන්නේ අපිට සමහර අය මයන්න මෙහෙමත් ලියනවා. මයන්නේ මෙතන බිඳුවක් තියෙනවනේ. කොරියන් භාෂාවේ මයන්න ගන්නේ මෙන්න මේ හතරස් හැඩයට. පළවෙනි කොටස මේ විදියට ආවා. අපි ඉගෙන ගත්ත ඊසරේනේ. දෙවෙනි කොටස ආවා අපි ඉගෙන ගත්ත අකුරක් විදියට නම් කයන්න. තුන්වෙනි එක අපි ඉගෙන ගත්ත අසරේ. දැන් හරියට බැලුවොත් තේරෙනවා අපි ඉගෙන ගත්ත අකුරු ටිකකින්මයි හැදිලා තියෙන්නේ නේ. ඔන්න ඔය අකුරු තුනෙන් හැදිලා තියෙන්නේ. ඊ අකුර, ක අකුර, අකුර. ඔන්න පළවෙනි එක ඊ එක, දෙවෙනි එක ක එක එකතු වුණානේ. දැන් කෙනෙක්ට මේව හිතන්න යන්න එපා. ඒක එකපාර තේරෙන්නේ නැත්නම් එහෙම හිතන්න ඕනේ නැහැ. අපි ඔළුවට දාගන්න ඕන මොකද්ද? මයන්න අකුර කෙලින්ම හතරස් හැඩයට තියෙන්නේ. සිංහලෙන් මයන්න බිඳුව වගේනේ. කොරියන් භාෂාවේ හතරස් හැඩයට තියෙන්නේ. ලියන විදිය නම් පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එකෙන් මෙහෙන් වහනවා. 1 2 3 1 2 3. අපි කිව්ව සිංහලෙන් නම් මයන්න අකුරනේ. ශබ්දයක් විදියට ගත්තනම් කොරියන් භාෂාවේ අකුර අපි මයන්න විදියට ගත්තා. ඊළඟට අපිට ඊළඟ ගන්න තිබ්බ පයන්න අකුරනේ. මේකෙත් පොඩි විශේෂත්වයක් අපි කිව්වනේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස, හතරවෙනි කොටස. පළවෙනි කොටස මෙහින් පටන් ගත්ත, දෙවෙනි එක ආයවනේ. තුන මෙහින් වහද්දි හතරත් මෙහින් වැහුවා. මාරම ලේසි. 1 ලියද්දි අර පීවර ටිකෙන් ලියන්න. එතකොට අමතක වෙන්නේ 1 2 3 4යි. 1 2 3 4යි. 1 2 3 4යි නේ. අපි කොරියන් භාෂාවේ අකුරක් විදියට පයන්න අකුර. මේකෙත් මාරම ලේසි. අපිට පොඩි අර ආවේනික හැඩයක් තියෙනනේ. මේ අපි දැන් සිංහලෙන් පයන්න ලියන වගේ තමයි පයන්නේ. මෙන්න මේ කොටස් දෙක වගේ උඩ කොටස් දෙක අපිට ගන්න පුළුවන්. මේ පහළ කොටස මෙන්න මේ කොටස විදියට ගන්න පුළුවන් නේ. මං කියන්නේ මේකමයි කියලා. හැබැයි අපිට හිතන්න පුළුවන් නේ. ඒක නිසා කොරියන් භාෂාවේ පයන අකුරු තුනක් හම්බෙනවා. හැබැයි මෙන්න මේ විදියටමයි යන්නේ. ඒ නිසා අපිට දකිද්දිම හිතන්න පුළුවන් මේක කොරියන් භාෂාවේ පයන්න අකුර. මේක අනිවාර්යෙන් ඉතින් අකුරක් 10 පාරක් හරියට අවධානයෙන් ලියන්න. ඊට පස්සේ මතකයි. ඊළඟට අපිට ඉගෙන ගන්න හම්බෙන සයන්න අකුර. දැන් අපි මේකේ සයන්න අකුර කලින් අපිට හම්බුණානේ නේ. සයන්න අකුර අපි සාමාන්‍ය මුද්‍රිත විදියට මං කිව්ව වර්ග දෙකක් නේ. සයන්න අකුරේ වර්ග දෙකක් කිව්වනේ. මුද්‍රිත අකුරු කියලාත් කිව්ව අකුරු වර්ගයක්, තව කිව්වා ලිඛිතව ලියන අකුරු වර්ගයක් නේ.
සරලවම කියනවා නම් මෙන්න මේ විදිහට ලියවෙන්නේ අපි කෝ මුද්‍රිත අකුර. අපි මුද්‍රිත කියන්නේ print කරන්නේ නේ. දැන් මේකේ මේ print කරන අකුර දාලා තියෙන්නේ. හැබැයි ඕනම සර් කෙනෙක් වුණත් අපි උගන්වද්දී අනිවාර්යයෙන්ම ලිඛිතව ලියවන්නේ මෙන්න මේ අකුර. y අකුර අනිත් පැත්ත ගහලා වගේ පළවෙනි කොටස ආව දෙවෙනි කොටස මෙතනින් පහළට. පළවෙනි කොටස මේ විදිහට ආව දෙවෙනි කොටස මෙතනින් පහළට. පළවෙනි කොටස මේ විදිහට ආව දෙවෙනි කොටස මැදින් හරියටම පහළට. අපි කෝ කොරියන් භාෂාවේ සයන්නතු අකුර මම දැන් මේක අපි ගන්න ඔයාලා ලියා ගන්න ඕන වරහන් දාලා ලිඛිත කියලා. අපි ලියන විදිහට මේක දාන්න මුද්‍රිත කියලා. මේක මුද්‍රිත අකුර මේ. අපි සාමාන්‍යයෙන් print කරද්දි ගන්න එක. ඒක තමයි මුද්‍රිත විදිහට අපි ගන්නෙ. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට මූලිකව සයන්න අකුර ගන්න වෙන්නේ. ඊළඟට බිඳුවත් ලේසියිනේ. බිඳුව කෙලින්ම අපිට බෝලයක් ඇඳා වගේ කෙලින්ම බිඳුව ශබ්දේ කොරියන් භාෂාව අපිට ලියන්න පුළුවන්. මාරම ලේසියිනේ. එතකොට අපි ශබ්දයක් විදිහට අපි නැත්තම් කියන ශබ්ද ගන්න. මේක ඉතින් ශබ්ද කරද්දී අපි සාමාන්‍යයෙන් හල් කරද්දී බිඳුවෙන් හල් කරනවා වගේම තමයි. අපි සාමාන්‍යයෙන් අකුරක ශබ්ද කරද්දී. ඊළඟට චයන්න අකුරත් මතක ඇති ඔයාලටනේ. මම ඒකෙත් තව දෙයක් කිව්වා ඔයාලට. අපි සෙඩ් අකුරු ලියන විදියමයිනේ. මුල් කොටස සෙඩ් අකුරු විදියට හරිම මැද ඉඳන් ඊළඟ කොටස ආව පහළට. මෙන්න මේ විදිහට අපි ලිව්ව කොරියන් භාෂාවේ චයන්න අකුර. චයන්න අකුර. ඔන්න ඔය විදිහට ලියවෙන්නේ. ඒතර මේකේ අපි ශබ්දයක් විදිහට චයන්න අකුර විදිහට තමයි ගත්තේ. මේකත් අර කතාවමයිනේ. මේක අපි කිව්වේ මුද්‍රිත අකුර. මේක ඔන්න අපි ලිඛිතව මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. මේක ඉතින් පෙන්නද්දී වලට පොතේ print කරද්දී මෙන්න මේ විදිහට print අකුරමයි දාලා තියෙන්නේ. ඒ වුණාට අපි ලියද්දී මෙන්න මේ විදිහට ලිඛිත විදිහට තමයි ලියවෙන්න ඕනේ. ඒක හන්දා ලියද්දී මෙන්න මේ විදිහට හුරු වෙන්න. සයන්නත් එහෙමයි. මේ විදිහට ලියන්න හුරු වෙන්න. ලිඛිත විදිහට. හරි ඊළඟට අපිට අන්තිමටම හම්බ වෙනවා හයන්න අකුරනේ. මේකත් ඔයාලට මතක ඇති මං කිව්වා පළවෙනි කොටස දෙවෙනි කොටස ඊළඟට බිඳුවනේ. පළවෙනි කොටස දෙවෙනි කොටස ඊළඟට බිඳුව. පළවෙනි කොටස දෙවෙනි කොටස ඊළඟට බිඳුව. පළවෙනි කොටස දෙවෙනි කොටස ඊළඟට බිඳුව. පළවෙනි කොටස දෙවෙනි කොටස ඊළඟට බිඳුවනේ. අපි කෝ සිංහලෙන් නම් හයන්න අකුර. දැන් මේකේ තව දෙයක් මං කිව්වා මෙහෙම නැත්තම් එයාලා මෙන්න මේ විදිහට මුද්‍රිත එක මෙන්න මේ විදිහට ගන්නෙ. එතකොට මෙතන නම් දැන් මේ අකුර කෙලින්ම දාලා තියෙනවා. මේ විදිහටත් හැබැයි ගොඩක් අය ලියනවා. කැමති නම් දෙකම ලියලා හුරු වෙන්න. මේ විදිහට ලියන්නත් පුළුවන් අයන්න. ඔන්න ඔය විදිහට අපි හයන්න ලියනවා. හරි. දැන් මෙතන එතකොට අපි ව්‍යංජන අක්ෂර කතා කරද්දි මෙතන මහ ප්‍රාණ ටික අරන් නැහැ මූලික ව්‍යංජන ටික තමයි දාලා තියෙන්නේ. හරි මෙතන මොන හරි වල ගැටලු දෙනක් තියෙද? නැත්තම් හැමෝටම තේරුණාද? ටයිප් කරලා හරි දාන්න බලන්න වලට තේරුම් නැත්නම් තියෙද මොකක් හරි? තියෙනම අනිවාර්යෙන් කියන්න. ලියද්දි හරි ආපු ගැටලුවක් හරි. හරි එහෙනම් මම ඊළඟ කොටසට යන්නම්. ඊළඟට අපිට හම්බෙන්නේ තියෙද? තේරුණානේ? හරි. ගොඩක් හොඳයි එහෙනම්. ඊළඟට අපි බලමු මේ දැන් ඔය අපි ඉගෙන ගත්ත අකුරු ටිකටම අපි ඉගෙන ගත්ත සර දාලා බලමු. දැන් ආසරේ දාලා තියෙනනේ. කයන්නත් එක්ක ආයේ අපේ ළමයි දන්නෝ කා කිව්වනේ. මේක කොහොමද කියන්නේ? වර්ධනවට කමන්නේ දන්න කෙනෙක් කියමු බලන්න. කොහොමද? අපි ලියන විදිහ නම් දන්නෝ ඉතින්. අකුරත් එක්ක ආසරේ. මොකද්ද ශබ්දේ? අපි කෝ නායකනේ. නයන්නත් එක්ක ආසරේ. ඊළඟට ඔයාලා කියමු. අපි කෝ තායක. ලයන්නත් අන්ට කියවන. ලයන්නත් එක්ක ලායක ඊළඟට. ඒක හරි ඊළඟට මෙතන මයන්නත් එක්ක අපි මායක ගත්තනේ. හරි ඊළඟට මෙන්න මෙතන. මොකද්ද මේ අකුර? දැන් ඔයාලා මතක ඇති. මොකද්ද? අකුරක් විදියට ගත්තනම් පෝ එකනේ. පයන්නත් එක්ක දීර්ඝෝ ශබ්දේ. ඊළඟට මෙතන තියෙනවා අපි ඉගෙන ගත්ත සයන්නත් එක්ක එනම් සෝ කියන ශබ්දේ. බිඳුවත් එක්ක අපි දන්නවා ඉතින් කොහොමත් ඉතින් බිඳුව තිබ්බනම් නිකම්ම සරේ ශබ්දෙමයිනේ. ඕම තමයි.
ඊළඟට චයන්න ඔන්නට කියන වචනේ චයන්නත් එක්ක අපි කිව්වේ නම් චෝ එක. මේ අකුර කියමු බලන්න ඒක ඔයාලා දන්නද? මොකද්ද? අන්න හරි. හෝ එක. හරි. එතකොට මෙන්න මේ දැන් කතා කරේ මොනවද? අපි ඉගෙන ගත්ත හල් ගැන මේ අපි ව්‍යංජන අක්ෂර ඉගෙන ගන්න ඕනේ 14ක් නේ. ඒ 14 මූලිකම තියෙන අකුරු ටික විතරක් මෙතන අරන් තියෙන්නේ මහා ප්‍රාණ ටික නැතුව. මෙන්න මේ අකුරු ටිකට මොකද්ද අපි කරේ? ඉගෙන ගත්ත ආසරේ දාලා අපි ලියලා බැලුවා මෙතන. ඊළඟට ඉගෙන ගත්ත දීර්ඝෝසරේ දාලා ලියලා බැලුවා. අන්න ඊළඟට අපිට දැන් තියෙනවා මේ හැම අකුරටම සර ටික දාගෙන ලියාගෙන යන්න. මෙතන දැන් ඔයාලට මතක ඇතිනේ. අපි ටට්ටක් ගාලා ලියන් ගියා බලමු එහෙනම්. කයන්නත් එක්ක ආයෙක අපේ ළමයි දන්නෝ කානේ. අපි එක සෙට් එකක් ලියමු. ඊළඟට මේ අකුර. අපි කෝ යා එකේදී මොකද්ද? කයා කියලා ගත්තනේ. කයන්නයි යෝ එකයි. මතක තිරෙන්නේ. අපි කෝ එක. ඊට කයන්නයි යෝ එකයි. ඒක කොහොමද කියන්නේ? කියෝ. ඊළඟට කයන්නයි දීර්ඝෝ එකයි. නිකම්ම කෝ කියලා බෑ. දීර්ඝෝ නිසා කෝ වෙනවා. එහෙනම් කයන්නයි මොකද දීර්ඝ යෝ එක. නිකම්ම කියෝ කියලා බෑ. කියෝ කියලා ඇදෙනවා. ඊළඟට කයන්න යූ ශබ්දේ. කයන්න යූ කෝ වෙන්න එපානේ. කයන්න යූ ශබ්දේ. කියෝ. කයන්න යෝ ශබ්දේ. ක. කයන්න ඊ ශබ්දේ. සිංහලෙන් නම් කීනේ. ඔයම එකක් ලිව්වේ මෙන්න මේ විදිහට තමයි ඊටු ටික ලියන්නේ නේ. ඔයාලා අනිවාර්යෙන් හැමෝම ලියන්න. අපි ලියාගෙන යමුනේ. වෙලාව ගියට කමන්නේ මේ කයන්න හරි දැන් මෙන්න මේ වගේ අපිට කීයක් තියෙද? අකුරු 10ක් තියෙනවා මහා ප්‍රාණාක්ෂර 4 නැතුව ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම අද ෆොටෝකොපි කරේ නැතුව සමහරට හෙට ෆොටෝකොපි කරලා අනිවාර්යෙන් ලියන්න. කොහොමද දැන් ආයි ක්ලාස් එක තියෙන්නේ ලබන සතියේ දැන් නොමිල් ක්ලාස් එකේ සතිය ළමයි හැමෝම වැඩි ටික හොඳට කරානේ නේ. අපි ඊළඟට සෙට් වෙමු ඊළඟ වැඩ ටිකට මේ නයන නම් කොහොමද අපි කරේ නම් අර විදියමයිනේ. දැන් ඔයාලට මේක ලියන්න පුළුවන්. මොකද ලියලා හුරුනාට පස්සේ මේක කොහොමද ටට්ටක් ගාලා ලියාගෙන යන්න පුළුවන්. හැබැයි මේ ලියද්දි හොඳ අවධානයෙන් ලියන්න. මොකද නැත්තම් මේ ලියන ටික මිස් වෙන්න පුළුවන්. දැන් අපි උනත් දැන් භාවිත වෙන්නේ නැත්තම් ඕනම කෙනෙක්ට මේක මිස් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් අකුරු ටික නිතර ලියන්න. දෙක තුනක් ලියද්දි වලට මේක ආයි මතක් වෙනවා ලියපු ටික. මොකද මේ අපේ අඩුපාඩු තියෙන අපිටම ලියද්දි පේනවා ඒක. මේ විදිහට හැමෝම පිළිවෙලට එහෙනම් ලියන්න. මට මේ ලියලා ඉවුවත් කමන්නේ නැහැ. ඔයාලා බලන්න පොඩ්ඩක් අඩුපාඩු ටික මට එක්කෙනෙක්වත් ඉවුවේ නැහනේ. අනිවාර්යෙන් එවන්න. මට අර කලින් බෙජ් එකේ නම් ළමයි එව්ව ගොඩ. ඔයාලා අනිවාර්යෙන් එවන්න මේ මට එතකොට මේකෙම ෆෝන් එකෙම වුණත් බලලා එවන්න පුළුවන් අඩුපාඩු ටික බලලා පිළිවෙලට මම එවන්න. හරි. ඊළඟට තයන්න අකුර නම් තයන්නයි ආසරි. තයන්නයි ආසරි. සෝරි මෙතන යා එක. තයන්නත් එක්ක යා එක. තයන්නත් එක්ක ඕ එක. තයන්නත් එක්ක යෝ එක. තයන්නත් එක්ක ඕසරි. තයන්නත් එක්ක යෝ එක. තයන්නත් එක්ක ඕසරි. තයන්නත් එක්ක යෝ එක. තයන්නත් එක්ක එක. තයන්නත් එක්ක ඊසරිනේ. ඔන්න ඔයගේ අනිවාර්යෙන් අපේ ළමයි හැමෝම ලියන්න. දැන් තයන්නත් හරි. ඊළඟට මේ ටිකත් ඔක්කොම එකම විදිහේ තමයි යන්නේ. වෙනස් වෙන එකක් අපි හයන්න ලියමු. හයන්නත් අර විදිහමයිනේ. මේකේ පේන්නේ අපිටනේ. ආසරෙත් එක්ක අපි පිළිවෙල ලියමු. ලයන්න නම් ලයන්න යා ලා යා ඕ එක ලයන්න යෝ එක ලයන්න ඕ දීර්ඝෝ එක ඊළඟට දීර්ඝ යෝ එකනේ ලයන්න ඌසරේ ලයන්න යෝ එක
ලයන් අය සරේ ලයන් ඊට පස්සේ අන්තිමට ඊ සරේනේ. ඊළඟට මයන්න අකුරත් එක්ක හරි වල ශ්‍රේණිය පේනවනේ. මයන්න අකුරත් එක්ක ආසරේ ස්ලෝ වගේනේ. ඔයාලට පේනවද ස්ක්‍රීන් එක මොන රවුඩක් තියෙනවද කියලා? මයන්න අකුර හරි ඒකත් එක්ක ආසරේ මයන්න අකුරත් එක්ක යා එක මයන්න අකුරත් එක්ක ඕසරේ මයන්න අකුරත් එක්ක යෝ එක මයන්න අකුරත් එක්ක දීර්ඝ ඕසරේ මයන්න අකුරත් එක්ක දීර්ඝ යෝ මයන්න අකුරත් එක්ක ඌසරේ මයන්න අකුරත් එක්ක යෝ එක ලියද්දි පිළිවෙලට ලියමු. මේක මේ ලියද්දි පොඩ්ඩක් ඔයාලට පැහැදිලි ඇති නේ හැමෝටමනේ. යෝ එක මයන්න ය එක මයන්නයි ඊ එක හරි ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඊළඟට පයන්න කුරස අනිවාර්යෙන් මේ ටික හැමෝම ලියන්න ඕනේ. පිළිවෙලට මම නැත්තම් ලියන්න දැන්. මම ලියන්න කියලා මම ලියන්නේ නැත්තම් හරි නෑ නේ. ඔයාලා අනිවාර්යෙන් ලියන්න. මොකද මේකේ තව ක්‍රමයක් තියෙනවා. අපිට දැන් ඔය වචන පාඩම් කරද්දී වචනෙත් එක්ක පුළුවන් නම් මේ අකුරු ටිකෙන් බලන්න. ඒකත් හොඳ මතක හිටින ක්‍රමයක්. මොනවා හරි වචනයක් තියෙනම් වචනේ ආපු ටික බලන්න මේ අකුරු වලින්. එතකොට අපිට ටක් ගාලා දැනටම අපිට ව්‍යංජන අක්ෂර වචන අපි කතා කරේ නෑනේ. ඉස්සරහට අපි කතා කරන්න ඕනේ. එතකොට ඔයාලා පිළිවෙලට ඒ ටික ආයෙ ආයෙ බලන්න. හරි අපි කතා කරේ පයන්න ශබ්දනේ. ඊළඟට අන්තිමට අපිට ආයෙ සයන්නක් හම්බ වෙනවා. සයන්නත් එක්ක ආසරේ සයන්නත් එක්ක යා එක සයන්නත් එක්ක ඕසරේ සයන්නත් එක්ක යෝ එක ඊළඟට සයන්නත් එක්ක දීර්ඝෝසරේ සයන්නත් එක්ක දීර්ඝ යෝ එක සයන්නත් එක්ක ඌසරේ සයන්නත් එක්ක යූසරේ ඊළඟට සයන්නත් එක්ක සරේ සයන්නත් එක්ක ඊසරේ. මේක පුළුවන් නම් කී කී ලියන්න. එතකොට ගොඩක් හොඳ එකක් ගාලා මතක ඉන්නවා. බින්දුවත් එක්ක ඉතින් ආසරේ මේක නම් කෙලින්ම අපි ඉගෙන ගත්ත සර ටිකමයි ලියන් යන්න තියෙන්නේ නේ. ආයි බලන්න දෙයක් නැහැ. ටිකට එකතු වෙලා ලියන්නේ. මෙන්න මෙතන වැරදුනොත් වැරදි එක අනිවාර්යෙන් එතන වෙන් වෙන්න ඕන. ඌ ශබ්දෙදී. යූ එකෙත් එහෙමයි. ඊළඟට චයන්න ශබ්දේ. චයන්නත් එක්ක ආසරේ. චයන්නත් එක්ක යාසරේ. චයන්නත් එක්ක ඕසරේ. චයන්නත් එක්ක යෝසරේ. මම ඒකම ලියලානේ. චයන්නත් එක්ක ඕසරේ ඊළඟට ආයි චයන්නත් එක්ක යෝ එක ඊළඟට අපි ඉගෙන ගත්ත දීර්ඝෝසරේ. ඒක කොහොමද අපි ගන්නෙ? අර චයන්න කුරමයි ඊළඟට දීර්ඝෝ එක මේ විදිහට ලියනවා. චයන්න කුරමයි දීර්ඝ යෝ එක මේ විදිහට ලියනවා. චයන්න කුරමයි ඌ ශබ්ද මෙහෙම ලියනවා. චයන්න කුර යූ ශබ්ද මෙහෙම ලියනවා. චයන්න කුර ශබ්දය අපි මෙන්න මේ විදිහට ලියනවා. චයන්න කුර ඊළඟට ඊ ශබ්ද මෙන්න මේ විදිහට ලියනවා. ඊළඟට හයන්න කුර. හයන්න කුරත් එක්ක ආසරේ. හයන්න කුරත් එක්ක යාසරේ. හයන්න කුරත් එක්ක ඕසරේ. හයන්න කුරත් එක්ක යෝ එක. හයන්න කුරත් එක්ක ඕ එක. ඊළඟට හයන්න කුරත් එක්ක දීර්ඝ යෝ එක. හයන්න කුරත් එක්ක ඌසරේ. හයන්න කුරත් එක්ක යූ එක. ඊළඟට හයන්න කුරත් එක්ක ශබ්දේ. හයන්න කුරත් එක්ක ඊසරේ. හරි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ මූලිකව. එතකොට මේ අපි කතා කරේ ව්‍යංජන අක්ෂර ටික මහ ප්‍රාණ අකුරු 4 නැතුවනේ. අපි ඉගෙන ගත්ත ව්‍යංජන අකුරු 14න් මුල් 10 තිබ්බේ මූලික ව්‍යංජන. අපි ඉතින් කෙලින්ම 14 මේකට කතා කරා. ව්‍යංජන අකුරු 4ත් එක්ක. ඒ 4 දැන් අපි ඊළඟට කතා කරනවා. හරි මේක අනිවාර්යෙන් අපේ ළමයි හැමෝම ලියන්න. එතකොට අකුරු ටික පිළිවෙලට හොරු වෙනවා. ඔයාලා අනිවාර්යෙන් සිංහල ටිකත් පිළිවෙලට මේ ටිකේ ලියාගෙන යන්න. හරි. ඊළඟට අපිට හම්බ වෙනවා මෙන්න මේ ඉගෙන ගත්ත අකුරු ටිකේ මහ ප්‍රාණ ටිකනේ.
මෙන්න දැන් ඔයාලට පේනවා ඇති කයන්නම තමයිනේ. හැබැයි මෙන්න මහ ප්‍රාණ විද්‍ය පොඩි වෙනස්කමක් වුණා. පයන්න කුරම තමයි. හැබැයි මහ ප්‍රාණ විද්‍ය පොඩ්ඩක් වෙනස් වුණානේ. පයන්න කුරම තමයි. මහ ප්‍රාණ විද්‍ය පොඩ්ඩක් වෙනස් වුණා. මෙතන මේ printing අවුලකනේ. එතන එකට තියෙනවා. චයන්න කුරම තමයි ඒකත් මහ ප්‍රාණ විදියට වෙනස් වුණානේ. හරි. අපි බලමු එතකොට මෙන්න ඉන්න මහ ප්‍රාණ අකුරු ලියන විදිය. අපි ඉගෙන ගත්ත අකුරක් විදියට මහ ප්‍රාණ කයන්න කොහොමද ගන්නෙ? අපි ඉගෙන ගත්ත කයන්න අකුර මෙන්න. මැදින් කොටසක් ඇවිල්ලා ඒක මහ ප්‍රාණ කරා. මෙන්න අකුර කයන්න අකුර මැදින් ආව මහ ප්‍රාණ කොටස. කයන්න මැදින් මහ ප්‍රාණ කොටස. මෙතන මැදින් අපි ලියවෙන්නේ මහ ප්‍රාණ කරන කොටස. ඒතර කෙලින්ම අකුරක් විදියට මහ ප්‍රාණ කයන්න. තයන්න අකුර අපි දන්න තයන්න මේ තයන්න කියලා. හැබැයි මහ ප්‍රාණ කරද්දි මෙතනින් අපි මැදින් කොටසක් දාලා මහ ප්‍රාණ තයන්න කියන්න ගියේ නෑනේ. අපි එහෙම ලිව්වොත් වැරදි. එයාලා කියන්නේ තයන්න අකුර ලියද්දි පළවෙනි කොටස මෙහෙම, දෙවෙනි කොටස මෙහෙම, තුන්වෙනි කොටස මෙතනින් පහළට එන්න කියලා. 1 2 3 1 2 3 1 2 3 1 2 3 1යි දැන් මේක තව දෙයක් කියන්න ඕන මේ කොටස් සමානව ලියන්න හදේ නැත්තම් එක සමානව වගේ ලියවෙන්න ඕනේ කොටස් තුන. නැත්නම් අර කොටස් වෙන්ගෙද්දි සමාන ප්‍රමාණ වලින් වගේ තමයි අපිට පේන්න තියෙන්නේ අකුරේ. අපි කෝ අකුරක් විදිහට මහ ප්‍රාණ තයන්න. පයන්න අකුරත් මතක ඇති වලටනේ. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස හතර මෙහින් ඇවුවානේ. 1 2 3 4 1 2 3 4 මතක ඇති රෝම ඉලක්කම් දෙක වගේම තමයිනේ. හැබැයි ටිකක් පළල් විදිහට තමයි ලියවෙන්නේ කොරියන් භාෂාවේ මහ ප්‍රාණ පයන්න අකුර. මේකත් මාරම ලේසිනේ. පයන්න ලිව්වෙනම් මෙන්න මේ විදිහට කොටස් හතර 1 2 3 4. හැබැයි මේක ලියද්දි අර විදිහට හතරට කොටු වෙන්නම ලියනෝනේ කොටස් හතරේ. ඊළඟට අපිට ඉගෙන ගත්ත මහ ප්‍රාණ අකුරක් විදිහට මහ ප්‍රාණ චයන්නනේ. ඒකත් මාරම ලේසි. හැබැයි අපි චයන්න මෙන්න මේ විදිහට ඉගෙන ගත්තනේ. එතකොට මහ ප්‍රාණ චයන්න මේ විදිහටම පස්සේ ඉරි කෑල්ල අපි ලියන්නේ නැහැ කිව්වනේ. එහෙම ලිව්වොත් වැරදි. එයාලා කියන්නේ මුලින් ඒ කොටස ලියන්න දෙවෙනියට අකුරේ කොටස. මුලින් ඒ කොටස දෙවෙනියට අකුරේ කොටස. මුලින් ඒ කොටස දෙවෙනියට අකුරේ කොටස. ඔන්න ඔය විදිහට අපි ලිව්වා කොරියන් භාෂාවේ මහ ප්‍රාණ චයන්න අකුර. කොහොමද එහෙනම් ගන්නෙ? මුල් කොටස මේ විදිහට ආව, දෙවෙනි කොටස මේ විදිහට. අපි කොරියන් භාෂාවේ මහ ප්‍රාණ චයන්න අකුර. එහෙනම් ඔන්න ඔය ටික තමයි මූලිකව අපිට හම්බෙන මහ ප්‍රාණ අකුරු ටිකනේ. හරි හැමෝටම මේ ටික තේරුණාද? මොනවා හරිම ගැටලුවක් තියෙද? ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට ව්‍යංජන අක්ෂර විදිහට මහ ප්‍රාණ විදිහට ඉගෙන ගන්න තිබ්බ අන්තිම අකුරු ටිකනේ. හරි ඔන්න ඔතනින් තමයි අද පාඩමේ අපි වැඩ ටික ඒතර අද මම ලොකු වෙලාවක් යන්නේ මූලිකව මෙන්න මේ අභ්‍යාස ටික තමයි මට ඔයාලට හුරු කරන්න ඕනේ. එතකොට දැන් කොහොමත් ක්ලාස් එකේ ඉතුරු වැඩ ටික යද්දී අපි දැන් මුල් සතියේ වැඩ ටික වල පිළිවෙලට ඉවරයිනේ. හරි ඔයාලට ඇහෙනවද හැමෝටම? ඇහෙනවද? මේ එතකොට දැන් අපි මුල් සතියේ වැඩ ටික හැමෝම ඉවරයිනේ. එතකොට දැන් මෙතනදී ඉස්සරහ වැඩ ටික කොහොමත් යද්දී අපි දැන් ක්ලාස් එකේ මුල් සතියේ වැඩ ටිකෙන් පස්සේ අපි යන්නේ වචන කීම ටික පිළිවෙලට ලබන සතියේ පටන් ගන්නවා. එතකොට ඒ ටිකේදී දැන් අපි සර ව්‍යංජන කතා කරානේ. සර ව්‍යංජන ටිකෙන් සම්බන්ධ මූලික වචන ටිකක් අපි පිළිවෙලට කතා කරනවා. එතකොට දැන් කොහොමද මම ඒකේ වලට කිව්වේ කෝස් එකේ වැඩ ටික යද්දී මුල 1500 ක්ලාස් පේමන්ට් එක විතරයි ඔයාලගෙන් කොහොමද ආයි කරන්නේ. දැන් එතකොට මේ වැඩ ටිකේදී මම ඔයාලට පෙන්වන්න දැන් ඉස්සරහා කෝස් එකේ වැඩ ටිකේදී යන ටියුට් ටික දැන් අපි දැන් කොහොමද මුල් ටියුට් දෙකනේ කරේනේ. ඊට පස්සේ ඔයාලට මම කතා කරනවා මෙතනින් අතරේ දවසේ ඊළඟට අපි කතා කරන්නේ වචන මාලා ටික. එතකොට සම්පූර්ණ දැන් ඔය අපි ඉගෙන ගත්ත ව්‍යංජන අක්ෂරත් එක්ක වචන ටිකක් පිළිවෙලට අපි කතා කරනවා. එතකොට මේකෙදී සාමාන්‍යයෙන් වචන 300ක් අපිට කොහොමත් මුල් මාස දෙක ඇතුලේ කොහොමත් කරනවා. ඒ ටික යද්දි දැන් වචන මාලා ටික යන අතරේ වෙනම වලට කොහොමත් මම වෙනස් විදිහට දැන් ගෲප් සටහන් එහෙම සෙට් එකක් වෙනව දෙනවා. එතකොට ඔයාලට පොඩ්ඩක් අර මම කිව්වේ පාඩම් කරද්දිත් පුළුවන් නම් රූපත් එක්ක යන්න. එතකොට ඔයාලට
ටක් ගාලා වැඩ ටික කරන්න ලේසි. මොකද දැන් පොතේ සිලබස් එකෙත් අපිට පුළුවන් තරම් රූප වලින් තමයි වැඩ ටික තියෙන්නේ. රූපේ දැක්කම වචනේ තේරුම් ගන්න පුළුවන් නම් ටක් ගාලා ඉගෙන ගන්න ලේසි. ඒ නිසා හැමෝම වැඩ කරද්දී අනිවාර්යෙන් රූප හරි ට්‍රාන්ස්ලේටර් හරි පාවිච්චි කරලා පොඩ්ඩක් ඒකත් පොඩ්ඩක් පුරුදු වෙන්න. ඒක ගොඩක් හොඳයි. ඉස්සරහට එතකොට ඒක ගොඩක් වටිනවා. මොකද දැන් අපිට එකපාර දෙයක් වචන කියවල මුලුවට යනවට වැඩිය රූපයක් දකිද්දි ශබ්දේ මතක් වුණා නම් හොඳටම ඇති. මොකද දැන් අපිට මේ එක්සෑම් එකේදී කොරියන් වලින් ලියන්නේ නැහැ. අපිට දැක්කම තේරුම් ගන්න අදහස ගන්නට තමයි අනිවාර්යෙන්ම වෙන්න ඕන. ඒක නිසා පුළුවන් තරම් රූප වලින් වැඩ ටික පාඩම් කරන්න. හරි මොනවා හරි ඔයාලට අහන්න දෙයක් තියෙද? ක්ලාස් එකේ අද වැඩ ටික හරි නැත්නම් ඉස්සරහ වැඩ ටික ගැන. නමුත් තේරෙනවද කරපු ටික? මොන රවුතනක් තියෙනවද අහන්න. හරි එතකොට දැන් ආයි වැඩ ටික යද්දි මම ඒකත් ඔහොම කියන. සිකුරාදා සෙනසුරාදා ඉරිදා හැමදාම එතකොට හවස 6ට මේ විදිහටම අපේ ක්ලාස් එක යනවා. ඉස්සරහ වැඩ ටික කරද්දී. හරි තේරෙනවනේ? හරි එහෙනම්. හරි මොනවා හරි ගැටලුවක් තියෙද නැත්නම් එහෙනම් අපි එහෙනම් අද වැඩ ටික මෙහෙම අවසන් කරමු. එහෙනම් සම්බන්ධ වුණ අපේ ළමයි හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝම වැඩ ටික එහෙනම් ඉස්සරහට හොඳට කරන්න. හරි බුදු සරණයි අපේ ළමයි හැමෝටම.